අද අපි කතා කරන්න හදන්නේ නර්ස් කෙනෙක් වීමේ වාසි සහ අවාසි. අපි මේ වෙනකන් බොහෝ වීඩියෝ වල අපි සාකච්ඡා කරලා තියෙන්නේ නර්ස් කෙනෙක් වෙන්න කැමති කෙනෙක්ට නර්ස් කෙනෙක් වෙලා ලබන්න පුළුවන් දේවල් මොනවද? ආර්ථික වශයෙන්, ජීවිතේට දෙයක් වශයෙන්, තමන්ගේ ආත්ම තෘප්තිය විදිහට මේ නර්සින් තෝරා ගැනීමේ වැදගත්කම ගැන තමයි අපි මේ වෙනකන් කතා කරලා තියෙන්නේ. හැබැයි අද අපි ඒ වගේම කතා කරනවා ඔයා නර්ස් කෙනෙක් වෙලා හැබැයි මෙන්න මේ අවාසි ඔයාට තියෙනවා කියන එක කියලා දැනගන්න. ඒක හැබැයි බොහෝ රස්සාවලට බොහෝ රැකියාවලට සුලභ දෙයක්. ඕන රස්සාවක තියෙනවා වාසි තියෙනවා අවාසි තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ හෙද වෘත්තිය. අපි විශේෂයෙන් අපි අද සලකා බලන්නේ රජයේ හෙද සේවය. ඒ වගේම මේක අපේ රටේ පෞද්ගලික අංශයේ හෙද සේවයටත් බලපාන්න ගොඩාක්ම නැතත් යම් කාක් දුරට බලපානවා. ඉතින් ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. වීඩියෝ එකට කලින් අපි ඔයාලට මතක් කරනවා ඔයාට අවශ්‍ය හෙද ජීවිතයට අවශ්‍ය අධ්‍යාපනික පොත්, NTS එකට අවශ්‍ය පොත්, නර්ස් කෙනෙක් වෙලා ඔයාට EB exam වලට අවශ්‍ය පොත් අපේ මේ දුරකථන අංකයට කතා කරලා ඔයාට ගෙන්න ගන්න පුළුවන්. ඒකත් අපි වීඩියෝ එකට කලින් මතක් කරනවා. ඉතින් අද අපි මුලින්ම කතා කරමු නර්ස් කෙනෙක් වීමේ තියෙන විශේෂ වාසි අනිත් වෘත්තීන්ට වඩා තියෙන විශේෂ වාසි. පළවෙනි කාරණාව තමයි ඔයාට ආර්ථික වශයෙන් ඉතාම හොඳ ආර්ථිකයක් නර්ස් කෙනෙක් වුණාට පස්සේ තියෙනවා. මොකද ලංකාවේ සාමාන්‍ය අනිත් රැකියාවලට සාපේක්ෂව ඔබේ ඩිප්ලෝමාවක් තියෙන කෙනෙක් තමයි නර්ස් කෙනෙක් වෙන්නේ. ඉතින් ඒකට සාපේක්ෂව ඔයාට හොඳ වැටුපක් ලංකාවේ රජයේ සහ පෞද්ගලික අංශයේ හොඳ නර්ස් කෙනෙකුට හම්බ වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා NTS කාලේ ඉගෙන ගන්නට විශේෂයෙන් රජයේ ඉගෙන ගන්නවට ඔයාට දීමනාවකුත් හම්බ වෙන වර්තමානයේදී නම් 2025 වෙනකොට රුපියල් 60000ක පමණ මුදලක් ඔයාට NTS එක ඉගෙන ගැනීමට හම්බ වෙනවා. ඒ වගේම රජයේ නර්ස් කෙනෙක් වුණාට පස්සේ ඔයාට රුපියල් ලක්ෂයකට වඩා වැටුපක් රජයෙන් හම්බ වෙනවා. පෞද්ගලික අංශයේ මීට සමගාමීව මුදල් හම්බ වෙනවා. ඉතින් මේකෙන් කලින් වීඩියෝ වල අපි සඳහන් කරලා තියෙනවා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලංකාවේ සැලරි හම්බෙන්නේ කොහොමද කීයද ඒ වගේ දේවල් අපේ YouTube channel එකේ වීඩියෝස් වලින් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකටම කියන්න ඕනේ ඔයාට NTS එකෙන් අවුට් වෙච්ච ගමන්ම ඔයාට රැකියාව හම්බ වෙනවා. දැන් වෙන රැකියාව අපි කියමු වෙන ඩිප්ලෝමා පාඨමාලාවක් උපාධි පාඨමාලාවක් හදාරුවට පස්සේ ඔයා රස්සාවක් හොයාගෙන යන්න ඕනේ. නමුත් ගවර්න්මන්ට් එකේ නර්සිං වල විශේෂත්වය තමයි ඔයා NTS එකෙන් පාස් අවුට් වෙලා විභාග පාස් කළා යම් කිසි කාලයකින් උපරිම මාස දෙක තුනකින් ඔයාට රිසල්ට් ඇවිල්ලා ඊට පස්සේ මාස දෙක තුනකින්ම ඔයාට පත් වීම හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මේකේ තවත් විශේෂ ලක්ෂණයක්. ඔයා රස්සා හොය ඇප්ලිකේෂන් දාලා මොනවත් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට කෙලින්ම පත් වීම හම්බ වෙනවා. පෞද්ගලික අංශයේත් බොහෝ වෙලාවට පෞද්ගලික රෝහල් වලින් කරන පාඨමාලාවලදී ඔයාට මේ රැකියාව ඔවුන්ගේම රෝහලේ ලබා දීම සිදු කරනවා. දෙවෙනි කාරණේ තමයි ඔයා නර්ස් කෙනෙක් වීමේ වැදගත්කම. නර්ස් කෙනෙක් වුණා කියන්නේ ඔයාගේ සාමාන්‍ය ජීවිතේට ඉතාම වැදගත්. මොකද අපි හැමෝම රෝගී වුණොත් අපි මේ කරන කිසි දෙයක තේරුමක් නැහැ. ඉතින් ඔයාට පුළුවන් රෝගී වෙන්න කලින් රෝගිය ඔයාගේ පවුලේ කෙනෙක්ට ඔයාගේ අසල්වැසියෙකුට ඔයාට උනත් රෝගයක් ගැන දැනගෙන ඉන්න එක ඔයාට මාර වටිනවා. ගොඩක් වටිනවා. මොකද ඔයාට උදව් කරන්න පුළුවන්, ඒකෙන් වැළකෙන්න පුළුවන්, ඒකෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්. අපි කියමු යම්කිසි රෝගී තත්ත්වයක ඔයාට හරි පවුලේ කෙනෙක්ට හරි තියෙනවා. දන්නවා ඒ සඳහා යොමු යුතු වෛද්‍යවරයා කවුද? ඒ සඳහා යොමු යුතු දේවල් මොනවද? ඒ වගේම සමහර රෝගී තත්ත්ව වලින් පෙළෙනකොට නිවෙසේ ඉඳලා ඔයාට මේකෙන් කරන්න පුළුවන් මොනවද? ගෙදරදී කරන්න පුළුවන් මොනවද වගේ දේවල් ඔයාට හොඳ අවබෝධයක් මේකෙන් ලබා දෙනවා. මේ වෘත්තියෙන් ලබා දෙනවා. ඒ වගේම තමයි සමාජීය පිළිගැනීමත් ඔයාට විශේෂයෙන් නර්ස් කෙනෙක් නම් ගෙවල් ළඟ ඔයාට අත්දැකීම් ඇති. ඔයාලා මේ නර්ස්ලා වෙලා ඉන්න හැට ඔයාට අසල්වැසියන්ගේ විශේෂ යම්කිසි විශේෂ තැනක් තියෙනවා ඔයාලට නර්ස් කෙනෙක් වුණාට පස්සේ ඔයාව විශේෂ කෙනෙක් විදිහට සලකනවා. ඇත්තටම කිව්වොත් මොකද ඔයා ගොඩක් අයට උදව් කරන්න අවස්ථාවක් බාහිර පරිසරයේදී වගේම රෝහලේදීත් වගේම බාහිර පරිසරයේදී ඔයාට මේ වෘත්තිය වටින නිසා. අනිත් දේ තමයි සෞඛ්‍ය කියන්නේ ලංකාවේ අත්‍යවශ්‍ය සේවාවක්. ඉතින් ඒ නිසා ඔයාගේ මේ රැකියාව ස්ථීරම රජයේ ස්ථීර රැකියාවක් වෙනවා. මොකද ඔකට දේශපාලන පත්වීමකින්වත් ඒ වගේ වෙන මොකක්වත් විභාගයක්වත් තියලා නෙමෙයි ඔයාව ගන්නේ. ඔයා කෙලින්ම ඩිප්ලෝමා පාඨමාලාවක් රජයේ සම්පූර්ණ කිරීමෙන් තමයි රජයට ගන්නේ. පෞද්ගලික අංශෙත් එමයයි. ඔයාට ඩිප්ලෝමාවක් වගේ දෙයක් කරහා එන නිසා ඔයාගේ රැකියාවේ ස්ථිර භාවය අනිවාර්යෙන් තියෙනවා. අනික වෙන දේවල් වගේ නෙවෙයි. වෙන දේවල් නම් යම් කිසි අවශ්‍යතාවය ඉවර වුණාම ඒ රස්සාව සමහරට නැති වෙන්නත් පුළුවන්. නමුත් ලෝකේ රෝගීන් බිහි වෙලා ඉන්නකම් මේ හෙද වෘත්තිය මේ මිනිසාගේ අවසානයේ දක්වාම පවතිනවා. හතරවෙනි මාසය තමයි ඔයාලට ලංකාවේදී මේ හෙද වෘත්තිය හැදෑරීමෙන් යම්කිසි කාලයක් ගියට පස්සේ හෝ
හැදෑරීම ආරම්භ කළ පසුව ඔයාට විදේශගත වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා මේ වෙන විට මාර්ග ගොඩාක් විවෘත වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔයාලා දැනුවත් ඇති. ඉතින් ඒක තවත් වාසියක් තමයි විදේශගත වෙන්න පුළුවන් මේ හෙද වෘත්තිය හරහා. අනිත් කාරණේ තමයි පස්වෙනි වාසිය තමයි ඔයාට මේ හෙද වෘත්තිය වගේම මේ වෘත්තිය හරහා ගොඩනැගෙන තවත් දෙයක් තමයි ඔයාට part time විදිහටත් ඔයාට අවස්ථාව වෙලාවක් තියෙනවා නම් මේක යොමු වෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද private practice කරන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා රජයේ චක්‍රලේඛනයකුත් නිකුත් කරලා තියෙනවා. ඔයාට private practice කරන්න පුළුවන්. ඔයාගේ රාජකාරී වේලාවෙන් පස්සේ විශේෂයෙන් රජේ නම් private පෞද්ගලික අංශයට අනිවාර්යෙන් පුළුවන්. ඔයාට center එකක් පවා දාගන්න පුළුවන්. ඔයාට කාලය වේලාව ඒ තියෙනවා නම් නැත්නම් පෞද්ගලික රෝහලක ගිහිල්ලා සේවය කරන්න පුළුවන් රජයේ කෙනෙක්ට නම් ඉතින් ඒ වගේ අවස්ථාවක් part time කරගන්න ඔයාට වෙන හෝම් නර්සින් වගේ දෙයක් කරගන්න ඔයාගේ නම්බරේ දීලා ප්‍රජාවක් අතරේ අපි කියමු යම් කිසි ප්‍රදේශයක් ඇතුළත ඔයාට පුළුවන් part time විදිහට ආදායමක් උපය ගන්න මේ හෙද වෘත්තියම හරහා. අන්තිම වාසිය තමයි ඔයාට මේ වෘත්තිය හරහා උපරිම ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන්. මොකද අපි සියලු දෙනා බෞද්ධයෝ නිසා සහ අනිත් ආගම් වල බොහෝ විට කියන නිසා ගෙලනුන්ට උපකාර කිරීම, අසරණයන්ට උපකාර කිරීම ඔබේ රැකියාවේම කොටසක් නිසා, ප්‍රධානම කොටසක් නිසා ඔයාට විශාල ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් මේ වෘත්තිය හරහා. ඔයා මේක හැබැයි හරියට කරලා හරියට තමන් උවමනාවෙන් තමන් අදහාගෙන කරොත් ඔයාට මේ වෘත්තිය හරහා විශාල ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන්. මම මේ මිනිස්සුන්ට උදව් කරලා මම ජීවිතේ බේරලා තියෙනවා කියලා ඔයාට මේ වෘත්තියට ආවට පස්සේ කරගෙන යන අතරේ මොනක් බාධක තිබ්බත් ඔයාට ඒ ආත්ම තෘප්තිය ඉතුරු වෙන්න පුළුවන් මේ මොනවත් නැති වුණත්. ඉතින් මීට අමතරව තවත් පොඩි පොඩි වාසි තියෙන්න පුළුවන්. ඒක ඔයාලා කල්පනා කරලා බලන්න, හොයලා බලන්න. ඔයාගේ අසල්වැසිය මේ වෘත්තිය නියැලෙන අයගෙන් අහලා දැනගන්න පුළුවන්. අපි මේ සඳහන් කරේ ලංකාවේ පවතින විශේෂ නර්සින් වෘත්තියේ තියෙන ප්‍රධානම වාසි මොනවද කියලා. තව එක දෙයක් කියන්න අමතක වුණා. සාමාන්‍යයෙන් ලංකාවේ නර්සින් කරන්නේ පෞද්ගලික අංශයේ රජයේ shift ක්‍රමයකට. ඒ කියන්නේ ඔයා 8-4 ජොබ් එකකට යනවා වගේ නර්සින් යන්න අවශ්‍ය නැහැ. ඔයාට තියෙන shift එකක්. ඒකට සමානව night එකක්. එතකොට උදාහරණයකට අපි මේ ගැන කලින් වීඩියෝ වල සඳහන් කරලා දිනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලන්න. shift එක මොකද්ද? නර්ස් කෙනෙක්ගේ ඩියුටි මොනවද කියලා ඒවා ගැන දැනගන්න. ඔයාලට පුළුවන් උදේ 7ට ගිහිල්ලා එකට ඔෆ් වෙලා එන්න පුළුවන්. ඒ කියන්නේ නර්ස් කෙනෙක් වැඩ කරන්න ඕනේ පැය 6යි. මම කියන්නේ ප්‍රධානම රජයේ රෝහල් වල පෞද්ගලික අංශයේ බොහෝ වෙලට එහෙමයි. ඉතින් එතකොට සතියේ පැය 30ක් වැඩ කරන්න ඕනේ. කියන්නේ දවස් 6ක් වැඩ කරන්න ඕනේ. ඉතින් අනිත් ඒවා තමයි OT. එතකොට මේ දවසට පැය 6ක් කියන්නේ ඔයා නයිට් එකක් කරොත් දවස් 2ක් කවර් වෙනවා. මොකද පැය 12ක් නිසා. ඉතින් මේ වාසියත් ඔයාට තියෙනවා වෙන දෙයක නියැලෙන්න, වෙන දරුවන්ගේ දෙයකට, පවුලේ අයගේ දෙයකට නියැලෙන්න අවස්ථාව තියෙනවා. ඔයා OT කරන්නේ ටිකක් අඩුවෙන් කරනවා නම්. ඉතින් මේ වාසි ටික තමයි විශේෂයෙන් අපි තියෙන්නේ. තවත් පොඩි වාසියක් තියෙනවා. පොඩි වාසියක් කරන ලොකු වාසියක් වෙන්න පුළුවන්. වෙන වෘත්තීන් වගේ නෙමේ හෙද වෘත්තියේදී සහ සෞඛ්‍ය අංශ අනිත් වෘත්තීන් අතරේ OT කිරීමේදී විශේෂයෙන් ඔයාට OT නොකර ඉන්න එහෙම කියන්න බෑ. මොකද හෙද අවශ්‍යතාවය ලංකාවේ භාගයක් වඩා ප්‍රමාණයක් විතරයි. කියන්නේ 70000ක් ඕන නම් 40000ක් වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඉතින් OT කරන එකේ කිසි බාධාවක් වෙන්නේ නැහැ රටේ මේ වෙන විදිහට ලංකාවේ. ඉතින් ඒකත් විශේෂ වාසියක් වගේ මේ ආර්ථික වාසියටම හරව ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ කතා කරා ඇති වාසි. දැන් අපි යමු අවාසි. අවාසි කිව්වට මේවා එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. අපි මේ ඉදිරිපත් කරන්නේ පොදුවේ අපේ නර්ස්ලා හරහා එන දේවල් සහ අපේ ජීවිතවල ලැබපු අත්දැකීම්. ඉතින් අපි මේ අවාසි මොනවද කියලා බලමු. මේම ඉදිරිපත් කරන්නේ ඔයාට මේ හෙද වෘත්තියට එන්න තියෙන ආසාව වැඩි කරන්නවත් හෙද වෘත්තියෙන් එන්න නොඑන්න තියෙන අවස්ථා වැඩි කරන්න නෙමෙයි. ඔයාට තීරණය ගන්න. ඔයායි එන්නේ. ඔයාටයි රැකියාව අවශ්‍යතාවය, ඔයාටයි හොඳ ජීවිතයක් ලබන්න තියෙන අවස්ථාව තියෙන්නේ. ඉතින් ඔයා තීරණය කරන්න මම මේ හෙද වෘත්තියට එනවද නැත්නම් වෙන වෘත්තියක් තෝරගන්න. මොකද හෙද වෘත්තිය කියන්නේ ලෝකේ හොඳම වෘත්තිය කියලා කොහෙවත් නැහැ. බිස්නස් කරනවා නම් තම ඒක ලෝකෙන් තම හොඳම වෘත්තියක් වෙන්න පුළුවන්. මොකද එයා නිදහසක් මුක්තිය දෙනවා ඒ වගේ. හැබැයි ඒකට හැමෝටම කම්පිටන්ට් එකක් නැහැ. වෛද්‍යවරයෙක් වෙන එක ඊට වැඩිය විශාල දෙයක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන එක තව විශාල දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ ඉදිරිපත් කරන්නේ ඔයාට තීරණය කරන්න. අපි කියනවා ඔයා තීරණය කරන්න ඕනේ. අපි බලමු මේ අවාසි මොනවද කියලා. සාමාන්‍යයෙන් නර්සින් එනවා නම් ඔයාට පුහුණු කාලයක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 3ක්. එතකොට මේ අවුරුදු 3ේදී ඔයා ස්ථීර සේවකයෙක්වත් ඔයාට රැකියාවක්වත් දීලා කියලා නෙමෙයි ඔයාට පුහුණුවක්. හැබැයි ඔයාට මුදලක් දෙනවා තමයි අතට. හැබැයි ඔයා ස්ථීර සේවකයෙක්වත් ETF කැවෙනවවත් ඒ වගේ මොනවත් ඔයාට හම්බෙන්නේ. ඔයා මේ පුහුණුවක් පමණයි. ඉතින් මේ අවුරුදු 3 ඔයා කැපකිරීම විශාල ආයෝජනයක් විදිහට තමයි දකින්නේ. නැත්නම් මේක රැකියාවක් විදිහට බලාපොරොත්තු වෙන එනවා නම් අවුරුදු 3ට ඩිප්ලෝමාව කරන්න රජයේ හෝ පෞද්ගලික අංශෙන්
ඉතින් ඒක තියෙන එක අවාසියක් වෙන්න පුළුවන්. කාලයක් වාට මේකේ අවුරුදු 3ක් läගලා ඉන්න ඕනේ. එතකොට තමයි වාට ඩිප්ලෝමාව හම්බෙන්නේ. ඉතින් ඒ ඉගෙන ගැනීමට විශාල කාලයක් යනවා. ඉතින් ඒක අවාසියක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔබට ඔබගේ අරමුණ කරා යනකොට විශාල අවාසියක් නොවෙන්න පුළුවන්. හැබැයි අපි ඒක අවාසියක් විදිහට දකිනවා අනිත් රැකියාවලට වැඩිය. මොකද මේකේ අවුරුදු 3ක් ඔයා කිසිම එකක් පුහුණු වෙන කෙනෙක් විතරයි ඕන්ලා කරන්නේ. මේකෙන් අයින් කරලා දාන්න මොකක් කරවාගේ වැරදි අඩුපාඩු නිසා හරි අයින් කරලා දාන්න හැකියාව තියෙනවා. අපි බලමු ඊළඟ අවාසිය මොකද්ද කියලා. අනිත් වැදගත්ම දේ තමයි මේ NTS කාලේදී අපි මේ පුහුණු වෙන කාලේදී ඔයාලට නීති ගොඩකට යටත් වෙන්න වෙනවා. ඔයාගේ වයස කීය වුණත් ඔයාලට කසාද මනින්න බෑ. ඒ කියන්නේ විවාහ වෙන්න බෑ. එතකොට ඒ වගේ නීති ගොඩකට යට වෙන්න වෙනවා. ඉතින් ඒ කාලේදී ඔයා යම් කිසි විවාහයක් කරගෙන හෝ ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාව මේ පුහුණුවෙන් අයින් කරනවා. නැවත පුහුණුවකට යන්න අවස්ථාවක් රජයේ පුහුණුවකට යන්න අවස්ථාවක් ඔයාලට අහිමි වෙනවා. ඒ වගේම තමයි මේ පුහුණුවෙන් පසුව ඔයාලට වසර 10ක බොන්ඩ් එකක්. ඒ කියන්නේ අපකරයක් තියෙනවා. ඉතින් ඔයාලට ඒ අපකරය සමාජයට ඔයා ඉගෙනගත්ත අවුරුදු 3ේම මුදල සහ තව රුපියල් මුදල් වලින් ගත්තොත් ඉගෙනගත්ත අවුරුදු 3ේම සහ තව ලක්ෂ 3ක මුදලක් වෙනවා. ඉතින් ඒ වගේ විශාල මුදලක් එතකොට ඔයාලට මේකෙදි ඔයා මේක හැරදාලා මේ අතර යනවා නම් හරි මේකෙන් පස්සේ යනවා නම් හරි ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේකේ තියෙන විශාල අවාසියක් වෙනවා. මේ විශාල නීතිවලට මේ අවුරුදු 3ේදී ඔයා බැඳී සිටීමේ ඊට අමතරව ඉතින් ඔයාලට NTS එකේ විශේෂ ස්ට්‍රෙස් එක වැඩි වෙන නීති සමහර NTS වල අපිට ආරංචි දන්න මාර්ගවල විදිහට ඒ වගේම NTS වලින් තියෙන විශේෂ නීති රීති සමහර විට ඒවා ලිහිල් කරගන්නත් පුළුවන්. ඒවා වුණාට ඒවා අනවශ්‍ය නීති විදිහට දාලා ස්ට්‍රෙස් එක වැඩි කරන්නත් තියෙනවා. ඉතින් ඔයා NTS යනවා නම් ඔයා හැම දෙයකටම ඕන දෙන්න බලාගෙන හොඳ කොන්ෆිඩන්ට් එකකින් යන්න. ඉතින් අපි බලමු ඊළඟ අවාසිය මොකක්ද කියලා. වෙන එක තමයි මේ රැකියාවෙන් පස්සේ ඉගෙනවා NTS වලින් පස්සේ ඔයාලට රැකියාව හොයාගත්තට පස්සේ ඔයා විශාල ආතතියකට යොමු වෙනවා. ඔයාලා ලිපි කියවලා ඇති ජාත්‍යන්තර තලයේ පවා ලංකාවේ පවා හෙද වෘත්තිය කියන්නේ විශාල ආතතියක් තියෙන වෘත්තියක්. මොකද මේකේ වර්ක් ලෝඩ් එක වැඩි, අධික හෙද හිඟය, ඒ වගේම ඔයාලට නිවාඩු ගැනීමේ තියෙන මේ හෙද හිඟය නිසාම ඔයාලට නිවාඩු ගැනීමේ තියෙන අපහසුතා. සමහරවිට හෙද හිඟයක් නෙමෙයි මේ නිවාඩු ගැනීමට කියන්නේ අඩුම ඔයාලට ඩේ ඔෆ් කියමු ඉරිදා දින 4-5 ඇර ඔයාලට තම නිවාඩු 3ක්වත් ගන්න අවස්ථාව සමහර රෝහල් වලින් නැති කරලා තිනවා. ඒ හෙද පරිපාලනය විසින් මේ රෝහලේම හෙද පරිපාලනය විසින් ඉතින් ඒ වගේ අවාසි ඔයාලට තියෙනවා. එතකොට අවශ්‍ය නිවාඩුවක්වත් හදිසියට ගන්න බෑ. මොකද ඔයාගේ මාසෙම ඩියුටි සමහරලාට ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එතකොට ඔයාලට හදිසියකදී ගන්න බොහෝ අමාරුයි. ඉතින් මේක විශාල ආතතියක් වෙනවා. ඔයාගේ පවුලේ කටයුතු වලට වගේ යොමු වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒ වගේම තමයි මේ ආතතිය වැඩි වෙන තවත් හේතුවක් තමයි ඔයාලට නයිට් කරන්න සිද්ධ වෙනවා. අපි මුලින් සඳහන් කරා වගේ. හැබැයි සමහරවිට මාසෙකට ඔයාලට නයිට් 10ක් 12ක් වගේ සෙට් හම්බුනොත් ඔයාට ගෙදර දොරේ දේවල් පවා කරගන්න අමාරු වෙනවා. ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒ වගේම වෙනත් රෝගාබාධ අද හොයාගෙන තිනවා. නිදි මරණ ශ්‍රේෂ්ඨයයට වෘත්ති වල නියලනයට යම් කිසි රෝගීතා දුබලතා ඒ වගේ දේවල් පැමිණෙනවා කියලා. ඉතින් ඒවා ගැනත් හිතන්න ඕනේ. මේක විශේෂ අවාසියක් වෙනවා. මොකද නයිට් කරන්න සමහර වල අපි කිව්වා වගේ 10 12 නයිට් කරන්න මාසෙකට සිද්ධ වෙනවා. එතකොට ලොකු පීඩනයක් ඔයාලට ඒකෙන් ඇති වෙනවා. ඒ වගේම තමයි මේකටම අදාළ අවාසියක් තමයි රජයේ අනිත් රාජ්‍ය සේවකයන්ට සෙනසුරාදා ඉරිදා ඩේ ඔෆ් විදියට තිබ්බත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ හෙද වෘත්තියට සහ අනිත් සෞඛ්‍ය වෘත්තීන්ට ඉරිදා විතරයි ඩේ ඔෆ් එකක් විදියට තියෙන්නේ. ඉතින් ඒක ලොකු අවාසියක් වෙනවා. මොකද ඔවුන් 8-4 වැඩ කර මේ ඔවුන් පැය 8ක් වැඩ කරත් අපි පැය 6ක් වැඩ කරත් අපිට දවසක්ම ඒ වෙනුවෙන් වෙන් කරන්න වෙනවා. මොකද මේක අත්‍යවශ්‍ය සේවාවක් නිසා. ඉතින් ඒක ලොකු අවාසියක් අනිත් රජයේ සේවකයන්ට සාපේක්ෂව අපිට තියෙන්නේ නිවාඩු කියලා මාසයකට අපි කියමු උදාහරණයකට ගත්තොත් ඩේ ඔෆ් 4යි. නමුත් රජයේ අනිත් සේවකයන්ට තියෙනවා ඩේ ඔෆ් 8ක්. ස්ට්‍රෙස් එකෙන් තවත් හේතුවක් තමයි අනවශ්‍ය සීනියර් ජූනියර් ભેදයක් බොහෝ විට දැන් නම් ටික අඩු වුණත් බොහෝ තැන්වල තියෙනවා. ඔව් සීනියර්ස්ලාගේ විශාල ආතති වලට ජූනියර්ස්ලා ලක්වීම සිදු වෙනවා. අනිත් විශේෂම අවාසිය තමයි රජයේ රෝහලක නම් රජයේ නර්ස් කෙනෙක් නම් ඔයාලට ට්‍රාන්ස්ෆර් යන්න තියෙන අවස්ථාව ඉතාම අමාරුයි. ඔයාලට මුල්ම පත් වීම බොහෝ විට බොහෝ දුර බැහැර හම්බෙන්න පුළුවන්. ඔයාගේ රෑන්ක් එක සමහර රෑන්ක් එක මුල් රෑන්ක් එක හිටියත් රටේ තියෙන හෙද අවශ්‍යතාවය මත ප්‍රදේශවල තියෙන අවශ්‍යතාවය මත ඔයා හිතපු නැති දුරක ඔයාලට රැකියාව කරන්න සිද්ධ වෙනවා. හැබැයි ආපහු
සාමාන්‍යයෙන් දුර බැහැරකම හිටියත් අවුරුදු දෙකකින් වාට ට්‍රාන්ස්ෆර් එන්න බලාපොරොත්තු වෙන රජයෙන් ට්‍රාන්ස්ෆර් දැම්මත් සමහරට ඔයා ඉල්ලන රෝහල ඔයාගේ ළඟ ළඟම රෝහල ඔයාට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒකේ වේකන්සි නැත්තම් ඔයාට එන්න විදියක් නැහැ. ඉතින් මේකත් විශාල අවාසියක් මේ හෙද වෘත්තියේ තියෙන අනිත් වෘත්තීන්ට සාපේක්ෂව ගුරු වෘත්තිය නම් අපි දන්න විදිහට ඔවුන්ට අවුරුදු දෙකක් දුෂ්කර සේවයේ ඉඳලා ඔවුන්ට අනුප්‍රාර්ථකයෙක් නැතුව ඔවුන්ට එන්න පුළුවන් ඔවුන් ඉල්ලන පාසලට. නමුත් රජයේ හෙද වෘත්තියට මේක විශාල අභියෝගයක් වෙලා තියෙනවා, කරදරයක් වෙලා තියෙනවා, ස්ට්‍රෙස් එකක් වෙලා තියෙනවා. තමන්ට අවශ්‍ය රෝහල, ඒ කියන්නේ තමන්ට අඩුම ළඟම රෝහල තමන්ට ලැබෙන්න විශාල කාලයක් යනවා. සමහරවිට බොහෝ දුර බැහැර රෝහල අවුරුදු 10 15 ඉන්න අපේ හෙද වෘත්තියේ නිලධාරීන් ඉන්නවා. අනිත් විශේෂ දේ තමයි මේ සියලු කාරණාවලට අනුව සෞඛ්‍ය වෘත්තිකයන් අපි කියන්නේ වලට පැහැදිලිව කියන වෛද්‍යවරු ඉන්නවා, නර්ස්ලා ඉන්නවා, පැරාමෙඩික්ස්ලා. ඒ කියන්නේ පැරාමෙඩික්ස්ලා කියන්නේ ECG ගන්න, X-ray ගන්න ඒ ටෙක්නීෂියන්ලා. ඒ වගේම ලැබ් එකේ ඉන්න MLTලා. ඒ වගේම තමයි ඒ වගේ තව වෘත්තීන් අතර අපේ මේ මයිනස් ස්ටාෆ් එක. ඒතර මේ සියලුම සෞඛ්‍ය සමවෘත්තිකයන් අතරින් වෘත්තීය වශයෙන් අවාසිම දේවල් තියෙන්නේ විශේෂයෙන් මේ හෙද වෘත්තියට. ඒක අපි නොසංගවා පවසන්න වෙනවා. මොකද මේ කියන කාරණාවලයි ඔවුන් ලබා ගන්නා වෘත්තීය අරගල හරහා සහ වෘත්තීය එකමුතුකම හරහා ඔවුන් ලබා ගන්න දේවල් වලින් ඔවුන් ඉතාල ඉදිරියෙන් ඉන්නවා අපිට වඩා පල්ලෙහා රෑන්ක් වල ඉන්න සෞඛ්‍ය වෘත්තිකයන් පවා. ඉතින් හෙද වෘත්තියට තමයි විශාලම අවාසි වෙන කුඩම්මකම සැලකිලි හම්බෙන්නේ. මොකද මේ වෘත්තියෙම තියෙන එකමුතුකමේ අඩුපාඩු සහ වෙනත් අඩුපාඩු නිසා මේ වෘත්තියට තමයි ඉතාම අවාසිම සහගත තත්ත්වය සෞඛ්‍ය වෘත්තිකයන් අතරින් ලැබෙන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා තමයි අපි ඔයාලට සරලව ඉදිරිපත් කරේ. ඉතින් මීට වැඩි අවාසි කාරණා ඔයාලා සමහරට ඔයාගේ අර අපි මුලින් කිව්වා වගේ නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා නම් ඔවුන් හෙද වෘත්තියේ නියලනා ඉන්නවා නම් දැක ගන්න පුළුවන් ඇති. හැබැයි මේ සියලු දේවල් ඉස්සරහට ජයගෙන මේ අවාසි තත්ත්වයන් ජයගෙන ඉස්සරහට යන අයත් ඉන්නවා. ඒ වගේම තමයි තමන්ගේ ලැබීම වාසනාවට වෙන දේවලුත් තියෙනවා. ඉතින් අපි මේවා ඉදිරිපත් කරන්නේ ඔයාට හරි තීරණයක්, හරි ඩිසිෂන් එකක් ගන්න. ඉතින් ඒක ඔයාගේ අතේ තියෙන්නේ. අපේ යුතුකම තමයි මේ වෘත්තියට එන්න කලින් මෙහෙම දේවලුත් තියෙනවා කියන එක ඔයා දැනගන්න. මොකද මේක එකපාරටම ඇවිල්ලා ඔයාට මල් යහනාවක් වගේ දෙයක් නෙමෙයි කරලා වෘත්තියක් නෙමෙයි තියෙන්නේ. නර්ස් කෙනෙක් කිව්වහම දැකලා තියෙනවා පෞද්ගලික අංශේ සමහර NTSI ගියා ගන්න දේවල් වල යුනිෆෝම් එකෙන් පාරේ යනවා. අපි යුනිෆෝම් එකෙන් පාරේ ගියාට ඒ වෘත්තිය වල ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔවුන්ට ඒක ආභරණයක් විදිහට ඒ වගේ නිකන් රඟ දක්වලා. නමුත් මේ සැබෑ මේකට ආවට පස්සේ තියෙන දේවල් විශාල අභියෝගයක් තියෙන්නේ. යුනිෆෝම් එක අදන් නටන්න නෙමෙයි ඇත්තටම තියෙන්නේ. මේක ඔයාගේ ජීවිතය හදාගන්න, ඔයාගේ වෘත්තීය ජීවිතයට, ඔයාගේ ආර්ථික ශක්තිමත් කරගන්න, ඔයාගේ පවුල ගොඩනගා ගන්න, ඒ හරහා කැප වෙන්න. ඒකටයි මේ විශේෂයෙන් මේ වගේ දේවල් අපි වීඩියෝස් හරහා ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාගේ වෘත්තීය දැනුම වැඩි කරගන්න අපි අයත් මතක් කරනවා ඔයාට NTS එකට අවශ්‍ය දේවල්, EB exam වලට අවශ්‍ය දේවල් ඔයාද වෘත්තිකයෙක් නම් අපිට කතා කරන්න අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ආයෙ බොයි.